ආයිබෝවන්. අද මම කතා කරන්න යන්නේ මේ Facebook එකේ උඩපාත යනකොට තාක්ෂණ වේදේ හදාරන ශිෂ්‍යයන්ට ඇති වෙලා තිබ්බ එක ගැටලුවකට තිබුණු විසඳුම් සම්බන්ධව සහ ඒකට එක එක කමෙන්ට්ස් වල තිබුණු දේවල් සම්බන්ධවයි කතා කරන්න යන්නේ. මේ කතාව ඇතුලේ කිසිම කෙනෙක්ගේ දාලා තිබ්බ කමෙන්ට් එකක්වත් එහෙමත් නැත්නම් ඒ දාලා තිබ්බ පෝස්ට් එකක්වත් කිසිම විදිහකට උපහාසයක් ලක් කිරීමක්වත් ඒ සම්බන්ධව වැරදියයි මතයක් ගොඩනැගීමවත් මගේ බලාපොරොත්තුව නෙමෙයි. මම බලාපොරොත්තු වෙන්නේ ඒ අහලා තිබ්බ දේවල් වලින් මේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න වෙන ශිෂ්‍යයන්ට ඒකේ වැදගත්කම කියලා දෙන්න. මොකද ඒක මම හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා මේ දවස්වල යන මේ ඇප්ලිකේෂන් එක කම්ප්ලීට් කරන්න. ඒ ප්‍රශ්නේ තමයි මේ ඇක්‍රෙඩිටේෂන් කියන්නේ මොකක්ද? ඒක ගන්නෙ කොහොමද? ඒකේ තියෙන වැදගත්කම මොකක්ද කියන කාරණේ. ඇත්තටම ඇක්‍රෙඩිටේෂන් කියන්නේ තත්ත්ව සහතිකයක්. මම පුංචි උදාහරණයක් ගන්නම්. ඔයා මොනවා හරි භාණ්ඩයක් මිලදී ගන්නකොට ඒකේ තියෙනවා SLS තත්ත්ව සහතිකය. ඒ වගේම ISO තත්ත්ව සහතිකය. ඉතින් මේ වගේ තත්ත්ව සහතික වලින් කියන්නේ ඒ නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක භාවය. ඒක කොච්චර වැදගත්ද? ඒක කොච්චර ගුණාත්මක නිෂ්පාදනයක්ද කියන එක. ඒ වගේම මේ ඇක්‍රෙඩිටේෂන් එක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවකට දෙන ඇක්‍රෙඩිටේෂන් එකෙන් කියන්නේ ඒ උපාධිය ලබා ගන්න ශිෂ්‍යයන්ගේ තියෙන ගුණාත්මක භාවය සහ ඒක ලෝකයේ අනුමත ඒජන්සියක් මගින් ඒක සහතික කිරීම සම්බන්ධව තියෙන සටහනක්.